අද මම අපේ දවල් කෑම හදාගන්න යන්නේ. මම මාළු ටිකක් ගත්තා. මේ මාළු වලට ජපානයේ කියන්නේ නම් බුරියා කියලා. ලංකාවේ කියන නම නම් මම දන්නේ නැහැ. මේ මාළු ටික මම අද මිරිසට උජා ගන්නවා. ඒකට මම දා ගන්නවා කහ කුඩු ටික. ලුණු ටිකක්. ගම්බිරිස් ටිකක් වැඩියෙන් දා ගන්නවා. මිරිස් ටිකක්. අපි හැමදේම මෙහි මාළු යනකොට ලංකාවේ මාළු වගේ රස නැති නිසා අපි දා ගන්නවා මස් මාළු යන්න අපි බෙදලා හදා ගන්න බෙදපු පහේ කුඩු ටිකකුත් දා ගන්නවා. දාලා ඉවර වෙලා අපි මේක හොඳට අනා ගන්නවා. අපි මේකට අඹර ගත්තු ගොරක ටිකකුත් දා ගන්නවා. ඊට පස්සේ මේකට වතුර ටිකකුත් දානවා. ගොඩක් වතුර දාන්නේ අපි මේක ඉස්ම හිඳෙන්න තමයි උයන්නේ. මම අද කිරි හොද්දක් හදා ගන්නවා ලංකාවේ විදිහට. ඒකට මම රම්පේ කරපිංච ටිකක් වැඩියෙන් දා ගන්නවා. ලුණු ටිකක් වැඩියෙන් දා ගන්නවා කිරි හොද්දක් හින්දා. ඊට පස්සේ අපි උළු කාල් ටිකක් දා ගන්නවා. දාගෙන මේකට මම උඹලකඩ කුඩු ටිකකුත් දා ගන්නවා. කහ කුඩු ටිකක් දා ගන්නවා. ලුණු ටිකක් දානවා. දාලා හොඳට මේක පොඩි කරනවා. මම හදනකොට පෙන්නන්නම්කෝ. අද මම දවල් කෑම එකට මිරිස් මාළුයි කිරි හොද්දයි පොළොස් මැල්ලුමක් මලවනවා. මේ ලංකාවේ විදිහටම හීනියට කපපු මේ පොළොස් විකුණන්න තිබ්බා නේපාල් කඩේක. මම මේක දැන් ගෙනල්ලා හොඳට හොදලා ඉවර වෙලා ප්‍රෙෂර් කුකර් එකේ දාලා කහයි ලුණුයි දාලා හොඳට තම්බ ගත්තා. හොඳට තම්බිලා තියෙනවා. අපේ අම්මලා ඉස්සර කියන්නේ පොළොස් බත් වගේ තැම්බෙනවා නම් හොඳයි කියලා. අන්න ඒ වගේම තැම්බිලා තියෙනවා ප්‍රෙෂර් කුකර් එකේ දැම්ම හින්දා. මං අද ඒක මැල්ලුමක් හදාගන්න යන්නේ. ඒකට මං අඹරන්න අරන් තියෙනවා කුරුඳු පොතු, ලුණු, අබ පේස්ට් එක, ගම්බිරිස්, කරපිංචා, ඉඟුරු, සුදුළු. මං ওই ටික ඔක්කොම දාලා කොටලා පොල් එක කලවම් කරලා මැල්ලුම හදනවා. එතකොට මම ඔයාට පෙන්නන්නම්. මම මාළු ටික උයා ගන්න භාජනයක් ටිකේ තියලා තෙල් පොඩ්ඩක් දැම්මා. දැන් ඒක හොඳට රත් වෙලා තියෙනවා. මම ඒකට ඉඟුරු සුදුළුවන රම්පේ හේර හරපින්ච හේරම දාලා ඉවරලා වැදෙන්න ආරිනවා. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු පොඩ්ඩකුත් දානවා කියලා. එතකොට අර මාළුවේ කයියහම හොඳ ලස්සනක් තියෙනවා. ඊට පස්සේ මම මාළු ටික ඔක්කොම අතගාගත්ත මේකට දැම්මා. දාලා දැන් මේක මඩ දින්නේ ඉතින් ඩාරිය. ඊළඟට මම කිරි හොද්දක් උයා ගන්න යන්නේ. මම කිරි හොද්දට සේරම පහේ දැම්මනේ. මට එක જાතියක් අමතක වුණා. ඒ තමයි කුරුඳු පොතු. කුරුඳු පොතු ටිකක් දාලා අපි කිරි ටිකක් දාන්න ඉස්සෙල්ලා වතුර චුට්ටක් දාලා මේක හොඳට තම්බ ගන්නවා. දැන් අපේ පොල් කිරි ටික කිරි හොදියකට දානවා. දාලා මේක කැටි ගහින් නැති වෙන්න හැඳි ගන්න ඕනේ. හැඳි ගාපු තරමට තමයි කිරි හොද්ද රස. අපි වාජනයක් ඉපේ තියලා දැන් මැල්ලුම හදාගන්න යන්නේ. මැල්ලුමේ සේරම පහේ ටික මම වෙනද ජායකට දාලා කොටා ගත්තා.
අපි ඩෙසිකේටඩ් පොල් ටිකයි කොටාගත්ත පහේ ටිකයි මැල්ලුනේ සේරම දාලා පොඩ්ඩක් රත් වෙනකන් තියලා අපේ මැල්ලුම දාගන්න පොලොස් ටික දාලා ඉරේ ළඟට කලවන්න. මේ තියෙන්නේ මං හදාගත්තු කිරි හොදි එක නේ. මේ තියෙන්නේ කොස් මැල්ලුම. හරිම රසයි. හොඳට තැම්බිලා තියෙනවා. ඔගොල්ලෝ හදනවා නම් ජපානයේ ඉන්න කෙනෙක් ගෙනල්ලා ප්‍රෙෂර් කුකර් එකේ තම්බලා ගන්න. මේ තියෙන්නේ මගේ මිරිස් මාළුව. අද දවල්ට අපි කන්නේ මේ තුන එක. ඔගොල්ලොත් හදලා බලන්න.